ලතා නැන්දේ මම පොඩි බණ්ඩක් කියන්න. අද මං ගොඩාක් සතුටින් ඉන්නේ. යෝ ළමයෝ මොකෝ මේ උදැහැරෙක්කෙම මම මේ කහර ටිකක් බොන්න කියලා. උඹටත් කහර ටිකක් වක්රන්නද? මොකද්ද බං ඔය උදේ පාන්දර සතුටුත් දෙන කාරණේ? ඉතින් උඹට මතක් වෙච්ච එකම ලොකු දෙයන්නේ. උඹලා අනිත් උන්ට කිව්වද? කතට අන්නවද? අර ටීවී එකේ වැඩසටහනක් කියන්නේ සින්දු කියන වැඩසටහන චොරස්ටා කියලා. ඒ චොරස්ටා එකටම ආව තේරිලා. ඔව් මං ඒක කියන්න ආවේ. මං ගොඩක් සතුටින් ඉන්නේ. හෙට තමයි යන්න තියෙන්නේ. මට ඉතින් උදව්වක් බලාපොරොත්තු වෙන්න තමයි ආවේ. ඒ චොරස්ටා එකේ අපිව දිනවන්න ෆෝන් එකෙන් SMS ගන්නවා. ඉතින් මේ ලතා නැන්දට පුළුවන්ද ලතා නැන්දගේ ෆෝන් එකෙන් මට SMS ගන්න? නං ගිහින් ඉන්න. චොරස්ටා අයතු යවනවා චොරස්ටා නෙමෙයි. ආව මෙතන SMS කරන්න කියලා. ඔකි දන්නේ අපේ කීටේ ෂෙලින් කිසිම එකෙක් යන්න බෑ මෙහි. චොරස්ටා කිපිටිටම හිතාන් ඇති බලමුකෝ දිනන හැටි. නන්දාවතී රංගියේ මම මේ උඹට උදේට පොඩි පණිවිඩයක් කියන්න ආවේ. ආන් අර ඒ ගොඩේ අපේ අරකි චොරස්ටාද මොකද්ද කියලා තරගයකට යන්න ලෑස්තියලු. හෙටලු තරගෙ තියෙන්නේ උදේ පාන්දර ආවේ මට කියන්න. මම මේ උඹට කතා කරන්න ආවේ. ආරේ යන්න පොඩ්ඩක් අද ගිහින් එන්න. ඔවුන්ට යන්න දෙන්න පුළුවන්ද බං ඔය තරඟවලට? ඔවුන්ගෙන් පරාද කරලා දාන්න ඕනේ. අපේ කෙල්ලන්ට යන්න බැරි ඒවා උන්ට යන්න දෙන්න පුළුවන්ද බං අපිට? අද යමන්කෝ දවල් වෙලා හර දේවාලේ පැත්තේ. මං කියන්නම්කෝ ඔබට පණිවිඩයක්. කොහෙද බං කෙල්ල මේ උදේ පාන්දර යන්නේ? තාපොන්ටෙන් මගේ ඇඟෙත් හැප්පෙන පොඩ්ඩක් සිහි කල්පනාවෙන් ඵලයන්කෝ. මේකට පුදුම විශේෂයන්නේ තියෙන්නේ. උඹ සතුටින්ද බං? මෙයා මදන කුලප්පුව ගහලා වගේ මොකද? කොල්ල සෙට් උනාද? මොන කොල්ලද මාමා? පිස්සුද? මං චොරස්ටා එකට තේරුණා. මේ උදේ පාන්දර ගියා ලතා නැන්දට කියලා ඉන්න. එයා ඉතින් අනිත් අයට කියන්නේ නැහැ කියලා මං දන්නවා. ඉතින් ඒ හින්දා උදේම ගිහින් නැන්දට කියලා ඉන්න ගියා. හෙට තියෙන්නේ. පුළුවන් නම් මාවත් මට SMS එකක් ගහන්න එහෙනම් ඈ. ඔව් හැමෝම අප්‍රසන්නාදයක් දෙන්න. අද තාරුණ්‍යේ සිහින බිඳවන මේ චොරස්ටා වැඩසටහනට අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හැමෝම පුඩියක් ගහන්න. අද අපේ මුලින්ම මේ දැවන්ත වේදිකාවට ගෙන්නන්නේ පයාගල ප්‍රදේශයේ සිට පැමිණි මధుසංකා සඳමාලි ඔබටයි. බොහොම ස්තුතියි. මගේ නම තමයි මధుසංකා සඳමාලි. පයාගල ප්‍රදේශයේ ඉඳලා ආවේ. ඉතින් මගේ ගොඩාක් ලොකු හීන තියෙනවා. මං ආසයි දවසක ටීවී එකට යන්න. ඒ වගේම අද මම මේ තරගයට ඇප්ලිකේෂන් දැම්මේ. මගේ එක්ස් මාව දාලා ගියා මට සින්දු කියන්න බෑ කියලා. ඉතින් මේ මුළු ලෝකෙම රටින්ම එයාට මාව මටත් ඕන උනේ. එයාට පේන්න මට සින්දු කියන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඉතින් ඒක තමයි මගේ ප්‍රධානම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ හින්දා මම මෙතනට එකක් දැම්මා. ඉතින් අපේ චොරස්ටා නාලිකාවට හිතමා ගැරිදවන්නේ නැහැමයි කියා. අදමාව හැරදාලා ඔබ දුර ගියා. අදමාව හැරදාලා ඔබ දුර ගියා. අදමාව හැරදාලා ඔබ දුර ගියා. ඔව් මදුෂා
අපි ඉතින් ඔයාගේ විස්තර හැම දැක්කා. ඔයා ගොඩක් දුකෙන් ඉන්නේ කියලා දාලා තිබුණා. හැබැයි මෙහෙමයි මදු. ඉතින් ඔයාගේ අර ස්වර ඒ දේවල් වල පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඉතින් ඒ හින්දා මට අද මගේ ලකුණු ටික දෙන්න බැරි වුණා. ඔයාව මෙතන මේ මානසික වට්ටවනවා නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ඔයා පෙනුමෙන් උනත් ටිකක් අර ගැහැණු ළමෙක් නේ පොඩ ලස්සනට ඉන්න ඕනේනේ. තව කෙනෙක්ගේ හිත ඇදෙන්න පොඩක් ඇඟ එහෙම චුට්ටක් මදිනේ ඔයාගේ. බලපුවම පේනවනේ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් මේකක් කරලා අනිත් ගර්ල්ස්ලා වගේ ලස්සනට ඉන්න දැනගන්න. ලකුණු ටික නැති වෙන්නේ ඔයාට දෙන්න බැරි වෙන්න එක හේතුවක් වුණා. ඔව් මතක අර මිස් කිව්ව විදිහට මටත් කියන්න තියෙන්නේ මේ ඔයාගේ තව ටිකක් අර පිච්චර පොඩ්ඩක් එහෙම යන ගතියක් තියෙනවා. ඒකට ඉහළට යන්න දෙන්න විදිහක් නැහැ. ඔව් මදුකා අර මිස්ලා දෙන්නා කිව්වා වගේ මටත් කියන්න තියෙන මදුකා තව චුට්ටක් ඔයා හොඳට පුරුදු පුහුණු වෙන්න. එතකොට ඔයාට මේ ගමන හොඳට ඉහළට යන්න පුළුවන් වෙයි. මම එහෙම හිතනවා. ඉතින් කොහොම ස්තුති දරුවල් මේ වැඩසටහනට සහභාගී වුණාට. කෙල්ලේ මොකද ලකුණු මදි වුණාද? අනේ අප්පච්චි මන් දැක්ක බං මටත් හිතට හරි වේදනයි. ඔව් බං මං අර අල්ලපු ගෙදර නැන්දත් එක්ක කියා හිටියේ උඹ ගැන. උඹේ කොච්චර ලොකු බලාපොරොත්තුවක් තිබ්බද? ඔව්වම තමයි බං. තව ටිකක් උත්සාහ කරලා බලමු. මේ අර කියයින් වෙලා නේද බං? ඔව්වම තමයි බං. උන්ට පුළුවන් ද බං ඕවගේ ඉහළට යන්න? ඔව් මෙතන නැද්ද බං ඕගේ හැටි? මම යනවා යන්න බං. මම ඒක කියන්න ආවි.